සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියා පොළ YouTube නාලිකාවට. ඉතින් රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරලා තියෙන රැකියා අබෑරතු කිහිපයක්. ඉතින් මේ පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය තියෙන්නේ. ඉතින් මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පවතින පහත සඳහන් තනතුරු සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා තියෙනවා. තනතුරු නාමයේ තියෙනවා කළමනාකරණ සහකාර තුන්වෙනි ශ්‍රේණිය තාක්ෂණික නොවන පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව තනතුරු 7ක් කියලා තියෙනවා. ඉතින් වැටුප් ප්‍රමාණයේ විදිහට 84350ක් ඒ කියන්නේ 80000කට වැඩි වැටුපකට යන්න පුළුවන් කියලා තියෙනවා මේ කළමනාකරණ සහකාර තුන්වෙනි ශ්‍රේණියේ රැකියාව සඳහා. සුදුසුකම් විදිහට බාහිර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තියෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍යයක් සහිතව එක්වරකදී විෂයන් 6ක් සමත්ව තිබීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර සමත්ව තිබීම කියලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන්ට ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයෙහි පහත ඊ සඳහන් සුදුසුකම් ඇති සේවකයන් සඳහා මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍යයක් සහිතව එකවර විෂයන් 6ක් සමත්ව තිබීම සමග සේවයෙහි ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම්වල ස්ථිර කරනු ලැබ සිටිය යුතුය. නියමිත දිනයන්ට පූර්වාසන්නව ස්ථීර පත්වීමකට යටත් පිරිසෙහි අවුරුදු 5ක අඛණ්ඩ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතුය කියලා තියෙනවා. අමතර සුදුසුකම් විදියට දමිළ භාෂාව කතා කිරීම, ලිවීම හා තේරුම් ගැනීමේ හැකියාව කියලා තියෙනවා. ඒත් එක්කම රජයේ, අර්ධ රජයේ හෝ වෙනත් පිළිගත හැකි ආයතනයක අලෙවි, ගිණුම්, ප්‍රසම්පාදන හා පරිපාලන යන අංශවල පළපුරුද්ද හා අමතර සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමි වේ කියලා තියෙනවා. ඊළඟට තියෙනවා අලෙවි සම්බන්ධීකාරක තුන්වෙනි ශ්‍රේණිය. මෙම තනතුර පූර්ණ කාලීනව ශේෂ්ත්‍රගත රාජකාරියක් වන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටී කියලා තියෙනවා. පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව 1යි. වැටුප් ප්‍රමාණය විදිහට 84350ක් ඒ කියන්නේ 80000කට වැඩි වැටුපකට යන්න පුළුවන් කියලා තියෙනවා මේ තනතුරේ. සුදුසුකම් විදිහට බාහිර අයදුම්කරුවන්ගෙන් ඉල්ලන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍යයක් සහිතව එක්වරකදී විෂයන් 6කින් සමත් තිබීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර සමත්ව තිබීම කියලා තියෙනවා. අභ්‍යන්තර බඳවා ගැනීම විදිහට ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයෙහි පහත සහ ඊ සඳහන් සුදුසුකම් ඇති සේවකයන් සඳහා මේ සඳහා ඉල්ලුම් කළ හැක කියලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍යයක් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම සමග සේවයෙහි ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම්වල ස්ථීර කරනු ලැබ සිටිය යුතුයි කියලා තියෙනවා. ඒත් එක්කම නියමිත දිනයන්ට පූර්වාසන්නව ස්ථීර පත්වීමකට යටත් පිරිසෙහි අවුරුදු 5ක අඛණ්ඩ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතුයි කියලා තියෙනවා. ඒ වගේම තවත් තනතුරක් තියෙනවා ශේෂ්ත්‍ර ප්‍රවර්ධක තුන්වන ශ්‍රේණිය සඳහා. මෙම තනතුර පූර්ණ කාලීන ශේෂ්ත්‍රගත රාජකාරියක් වන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටී කියලා තියෙනවා. ඒ වගේම පුරප්පාඩු සංඛ්‍යාව 2යි කියලා තියෙනවා. වැටුප් ප්‍රමාණයේ විදිහට 62530ක් වැනි වැටුප් ප්‍රමාණයකට යන්න පුළුවන් කියලා තියෙනවා. සුදුසුකම් විදිහට ඉල්ලන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේදී යටත් පිරිසෙහි සම්මාන 2ක් සහිතව විෂයන් 6කින් සමත්ව තිබීම සමග අලෙවි ප්‍රවර්ධක ශාස්ත්‍රයේ වසරක සේවා පළපුරුද්ද කියලා තියෙනවා. ඒ වගේම අලෙවි සම්බන්ධීකාරක තුන්වන ශ්‍රේණියේ තනතුර සහ ශාස්ත්‍ර ප්‍රවර්ධක තුන්වෙනි ශ්‍රේණියේ තනතුරු දෙක සඳහා අවශ්‍ය අමතර සුදුසුකම් විදිහට ශාස්ත්‍රගත අලෙවි ප්‍රවර්ධක කාර්යයන් සිදු කර තිබීම, යතුරු පැදියක් සහ යතුරු පැදි දාවන බලපත්‍රයක් තිබීම, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ඇති හැකියාව, දමිළ භාෂාව කතා කිරීම, ලිවීම හා තේරුම් ගැනීමේ හැකියාව කියලා තියෙනවා. ඒත් එක්කම පොදු කොන්දේසි යටතේ වයස අවුරුදු 18ට වැඩි අවුරුදු 45ට අඩු පුද්ගලයින්ට තමයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ කියලා තියෙනවා. පත්වීමේ ස්වභාවය විදිහට තියෙන ස්ථීර පදනම මත බඳවා ගැනීමේදී
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ බාරහාර අරමුදලට හිමිකම් සහිතයි කියලා තියෙනවා. ඒත් එක්කම සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා තියෙනවා. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සමග මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශික සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත විය යුතුයි කියලා තියෙනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි කියලා තියෙනවා. බඳවා ගැනීමේ ක්‍රමයේ විදිහට ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි රජයේ ගැසට් පත්‍රය හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම මගින් අයදුම්පත් කැඳවීමෙන් පසු ඒ තනතුරට අදාළ වන පරිදි වූ ලිඛිත තරඟ විභාගයේදී හෝ පත්වීම් බලධාරියා විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් පැවැත්වුණු ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල වාචික හෝ ලිඛිත හෝ ප්‍රායෝගික ඉදිරිපත් කිරීමේ පරීක්ෂණ මත බඳවා ගනු ලැබේ කියලා තියෙනවා. අයදුම්පත් බාර ගන්න අවසාන දවස් විදිහට තියෙන්නේ 2025 7 වෙනි මාසේ 4 වෙනිදා. ඒත් එක්කම කියලා තියෙනවා සියලුම අධ්‍යාපන සහතික වෘත්තීය සුදුසුකම් දක්වන සහතික හා සේවා පළපුරුද්ද පිළිබඳ සහතිකවල සහතික කරන ලද පිටපත් සමග සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් ආකෘතියට අනුව සකස් කර ගන්නා ලද අයදුම් පත්‍රය 2025 7 වන දිනට හෝ ඊට පෙර ලැබෙන පරිදි පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර අයදුම් කරන ලබන තනතුර ලියුම් කවරේ වම්පස් කෙළවරේ සඳහන් කළ යුතුය. නැතහොත් අයදුම්පත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මානව සම්පත් හා පරිපාලන අංශයේ තබා ඇති පෙට්ටියට ගෙනවිත් බහාලිය යුතුය කියලා තියෙනවා. අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තු අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අයදුම්කරුවන් ආයතනයේ ප්‍රධානීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ කියලා තියෙනවා. ඉතින් 2025 7 වෙනි මාසේ 4 වෙනිදාට කලින් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් තියෙන පුද්ගලයන්ට අයදුම් කරන්න කියලා කියනවා. ඉතින් ජය වේවා හැමෝටම. ඉතින් මේ වගේ රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.